මේ දවස්වල ලෝකෙම වයිරල් යන TikTok cheese cake එක අද අපි දෙන්න try කරන්නේ. මේක ඇත්තටම ශ්‍රී ලංකන් budget version එක. ඉස්සෙල්ලාම පෙන්නන්න මේක හැදුවේ කොහොමද කියලා. මේකට අවශ්‍ය කරන්නේ ingredients දෙකයි, yogurt එකකුයි, biscuits එකයි. මේ දෙකටම ගියා මට රුපියල් 530ක්. කරන්න තියෙන්නේ yogurt එකක් අරගෙන ඒ yogurt cup එකටම biscuit stuff කරන එක. Original එකේ use කරන්නේ ඒගොල්ලන් Greek yogurt. මම ගත්තේ අපේ normal yogurt එක. ඔයාලට කැමති තරමකට ඔයාලට stuff කරන්න පුළුවන්. මම දැක්ක සමහරක් අය මේක පිරෙන්න දානවා, සමහරක් අය චුට්ටයි දාන්නේ. මම නම් සාමාන්‍ය biscuits ටිකක් biscuits වලට මම use කරේ nice biscuit එක. Original එකේ ඒගොල්ලන් use කරන්නේ Biscoff biscuit එක. අපි budget version එක try කරන නිසා මට හිතුණා nice biscuit එක ගැලපෙයි කියලා. මේක හදපු ගමන් කන්න බෑ. ඒක fridge එකට දාලා අඩුම පැය 12ක්වත් තියන්න ඕනේ. ඇත්තටම කියනවා නම් මේකේ කියන තරම් cheese cake රහක් නම් එන්නේ නැහැ. ඒත් රහයි රස පුඩින් එකක් වගේ කන්න ගත්තට පස්සේ නවත්ත ගන්න බෑ. කවුද හිතුවේ yogurt එක biscuit match වෙයි කියලා. හැබැයි අපි try කරපු දේවල් වෙනස් නිසා original recipe එකේ cheese cake රහක් එන්න පුළුවන්. ඉතින් ඕගලන් කියන්නේ අපි original recipe එක try කරලා බලමුද? මොකද කියන්නේ? comment එකක් දාගෙන යන්න. Bye.